ඉතින් මම දවසක අපි අද හම්බුනේද? ඕ ඇයි කියන්නේ දවස් ඉතින් කොච්චර දවසකින්ද කියන්නේ? ඇත්තටම ගොඩ දවසකින් ගොඩ දවස්කින් ඕ අද මයි පළවෙනිදා. අපේ දවස මයි පළවෙනිදා. අද ආවේ ගෙදරින් ඒක පරිදි අද දවස මම ගිහින්දා ගෙයින් ගාලා. ඒ නේද අද වගේ දවසක නෙවෙයි මේක තියෙන විදිහ මම නම් කියන්නේ මම ආසයි මේක නිකන් පෝස්ට්පෝන් කරන්න නිකන්. දින නියමයක් නොමැතිව නෙවෙයි. නිකන් මයි 15 ඉන්නට වගේ අපේ නිකන් දායක පෝස්ට්පෝන් කරමු. හරියටම වටින දවසක් හොඳ දවසක් හොඳ ඉතිමක් තිබුණා. ඕ ඉතින් මාරයි මේ මයි පළවෙනිදා ඔයාලට ඉන්න එක්ස්පීරියන්ස් එක මම නම් මට නම් එන්නේ. තියෙනවා ඔන්න පොඩි කාලේ යනවා මම පෙළ පාරේ ඇත්තට. මොනවද? ඔව් අපේ ෆැමිලි එකේ යනවා මම පෙළ පාරේ. ඇත්තටම ඔව් ඒක ඔයා කී මොනවද කරන්නේ පොඩි කාලේ? මොකුත් දන්නේ නැහැ. චූටිම කාලේ ඒක නේද අම්මලා තාත්තලා ගිහින් පස්සේ ගෙල්ල යනවා. නෑ අම්මලා එක්කන් යනවා. දන්නේ නැහැ මොකුත්. රතු පාට ඇඳලා එහෙම වගේ යනවා. ඒ කියන්නේ දැන් රතු පාට රතු පාට නැගිනේ අන්තම් සමහර වෙලාවට ඔක්කොම රතු පාට ෂර්ට්ස් ටී-ෂර්ට්ස් එහෙම ඇඳලා ඇත්තද? යනවා. ඒක මාරයිනේ. ඒක තාත්තලා නෙමෙයි එක්කන් ගිහින් අම්මලා එක්කන්. නෑ තාත්තා තමයි. තාත්තා තමයි ෆැමිලි එකම එක්ක. ඒක උනක් කියන්නේ ඉතින් අම්මලා මාව එක්කන් ගියා කියලා නේ මම ඒක වචනේ. මඩ තියෙන වෙන අත්දැකීම අපි බයිකල් පාලි බලන්න යනවා. අනේදද? අපි ගේසරෙන් යනවා පෙළපාලිය. අපි හිටියේ නාරහෙන්ට ඒක ගේසර යනවා. ඉතින් අපි ඔක්කොමලා මේ තාත්තලාම මේ අර ඉන ආයෙත් සන්තහ කරන්නේ පොඩි මේසයක් තියලා ඒක ගදින් බෝතල් කියලා මම තියලා සමහර වෙලාවට අපි පාරෙන් යන්නේ නැතුව උඩරින් යනකොට අපි ඉතින් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මට එහෙම මයි පෙළපාලියක් බයි පළවෙනිදගෙන මට අදහසක්වත් නැහැ. ඒක මොකුත් මෙහෙම අදහසක් නැහැ පොඩි කාලේ අපි ගමනේ. අපි ඔයකට ඒ පෙළපාලිය යන්නේ මොකෙක්වත් මොකද මේ ගමට ඒව එකකට බලන්නේ හැබැයි අපේ අම්මා අර උදේට අද මයි පළවෙනිදනේ අන්න එහෙම එකක් විතරයි. ඉතින් එතකොට පොඩි කාලේ මගේ වල දින අද මොකක් හරි දවසක් නිවාඩු දවසක්. අන්න එහෙම එකක් විතරයි මට තියෙන්නේ. දැන් වාට පුදියත් එකකින් කොළඹ එනවා. දෙකින් නම් ටීවී එකේ බලන එකක් පමණයි. කිසිම දෙයක් එදාට ඔක්කොම ගෙදර ඉන්න දවස් ආල විනෝදවල නිදිය ගන්න දවස්. හරිද? ඒ ගෙදර කතා බහ කරන්නේ නැහැ ඒ වගේ නේද? ඒක කවුරුත් කතා අපිට ප්‍රශ්න නෙමෙයි. නේ ඒක ඔය කියනවා නේද? අපිට ප්‍රශ්න අපිට ඊට වඩා ප්‍රශ්න තිබුණා. ඒකනේ ගෙදරට වෙලා ඉන්න දවසේ අම්මා මොනවා හරි හදලා දෙයිද? අම්මා විශේෂ කෑමක් කන්න හදලා දෙයිද? නිවාඩු දවසක් තමයි කියන එක. අද අපේ අම්මලාට පොඩි අදහසක් තිබුණා. දේශපාලන ගුලර කොහොමද සපෝට් කරපු අය දේශපාලනයට එකින් ඉතින් අදහසක් තිබුණා. ඒ දවස විශේෂයි කියලා පොඩි කාලේ නම් තේරුණා. අම්මා හැසිරෙන විදිය තාත්තා හැසිරෙන විදිය සාපි ලොකු පවුලක් කියන්නේ. ඒක විතරක පුංචි අම්මලා ඕනේ මට වගේ පුංචි අම්මෙක් හම්බුනනේ මේ ළඟදී. ඒ කියන්නේ ඔක්කොමලත් එක්ක ඉන්නකොට වෙන ළමා කාලයක්. අපිට විශේෂ පවුල කියන එක. නිමාඩුවක් කියන්නේ කොහොමද බලන්න කියන්නේ. මට ඇත්තටම දැන් මම කියන්නේ දැන් ඕක දැන් කාලයක් තිස්සේ මෙහි පළවෙනිදා තමා වගේ කියාගෙන එනවනේ. මම කියන්නේ දැන් ওই දවස් පිටින් ඇත්තටම පිරිමි පාර්ශවයේ විදිහට ටිකක් වැඩි කරුණා අපි දකින්නෙත් එහෙමනේ. ඕඩල්ලාගෙන දුවනවා එහාට යනවා මෙහාට යනවා එම්බ. වැඩිපුර ඉන්නේ පිරිමියෝ. ඉතින් එතකොට දැන් ඒ කාන්තාව ටික ගෙදරනේ. මම කියන්නේ මේ මයි පළවෙනිදා අපි ඉස්සරහට අරගෙන ගිහිල්ලා මයි 15 වෙනිදාට අපි කියනවනේ මේ රටේ හැම කෙනෙකුටම එන්න මයි පළවෙනිදා සමරන්න 15 වෙනිදාට කියලා. කොහෙද? ළඟම තියෙන අපිට සම්බන්ධ කරන එකක් තියෙනනේ. ළඟම තියෙන සිනමා ශාලාවට එන්න කියනවා. මයි 15 වෙනිදාට මයි පළවෙනිදා සමරන්න. අපි වෙනම දවසක් ඔක්කොම ළමයිවත් ගන්න ගහගෙන ළමයිනුත් අරගෙන අම්මලා විශේෂයෙන්ම ළඟම තියෙන සිනමා ශාලාවට එන්න මේ අපි මයි 15 වෙනිදාට තමයි මයි පළවෙනිදා සමරන්නේ. ඒ කීරුට අතර අපි අම්මා මතක් වෙනවා. වාරයි මේ කතන්දරනේ කොච්චර කොහොම කරන් දැන් බලන්න දැන් ගෑණියෙක්ගේ මේ ඉවර වෙන්නේ නැහැනේ නීනු.
ඩියුටි කියන එක. දැන් මිනිස්සු හැමදාම උදේට රස්සාවට යන්න ගිහින් විදියට බහිනවා. හරිද? මිනිස්සයා නැගිටින්න කලින් ගෑණි නැගිටින්න ඕන. කවුරුවත් ඒ වගේ නහන්නේ නැහැ, හිතන්නේ නැහැ. වර්තමාන වෙනකොට වෙනස් වෙනවා ඇති. නමුත් කාලාන්තරයක් හරිචේ ඊට පස්සේ ඒ කාලේ එහෙම තමයි හිටියේ. පොඩි වලගේ දොඩි අම්මයි තාත්තයි තමයි ඉන්නේ. අපේ තාත්තා ටිකක් වෙනස් කියන්නේ තාත්තා තමයි ඉස්සෙල්ලා නැගිටින්නේ. ඊට තාත්තා ඒ අදනිකේ නම් මම ගෙදර අස් කරන්නේ ඒවත් කරනවා. අම්මට මාන සපෝට් එකක් දෙනවා. අපි ජීවිත කාලේ අම්මා ගොඩක් බිසිනේ. ඔව් අම්මා බිසිනේ අම්මා කියන්නේ. මානසස් ගොඩක් ශාන්තා. මාන සපෝට් එකක් දුන්නා. අම්මත් නැගිටිනවා ඒ වෙලාවට මම පුතාට දෙන්නගේ පොඩි සහයෝගයෙන් වැඩ කරන ගැටියක් තිස්සා කියලා තමයි කරන්නේ. මේ මම බැලුවා අම්මා තමයි ඉතින් හදවයි. කියන්නේ මට පාරක් කරලා ඉන්න ජීවන බාර කියන එක මෙන්න ඒ කියන්නේ තාත්තා හම්බ කරලා ගෙනත් දෙනවා. හැබැයි ඒක කලමනාකරණය ඔක්කොම කරේ අම්මා. මට ඉතින් ගියට නිකන් මූලික නිකන් අම්මා මාතෘ මූලිකයි. ඔව් අපි පිටු මූලික සමාජයක් කියලා කිව්වට අටවචනෙට කිව්වට මම හිතන්නේ හැම ගේකම අම්මා තමයි මට හිතෙන්නේ. අපි දැන් හැම ගේකම ඒ කියන්නේ දැන් හම්බ කරලා ගෙනත් දුන්නාට ඕක මැනේජ් කරගන්නත් දැනගන්න එක. අපි තාත්තට ඒක ඇල්ල බෑ කියලා මම දන්නවා. ඒක තාත්තත් පිළිගන්නවා. එයාට බෑ කියලා. ඒක යාළුවා දන්නවා. ඒක ඉතින් තමයි අම්මට ගෙනල්ලා ලැබෙන්නේ. එයාට ඒක දුතිවදර කපිනවා. මේක බලන්නනේ කොච්චර කරත් මැනේජ්මන්ට් කියන එක කියන්නේ අම්මා කියන තැනට ආවහම මේ මැනේජ්මන්ට් එක එනවනේ. බිරිඳ කියන තැනට ආවහම මේ මැනේජ්මන්ට් එක එනවනේ. නේ? ගෙදර මම කිව්වා වගේ අපේ ගෙදර හරි ලොකුයි. කියන්නේ මහා ගෙදරනේ අපි ඒවල පුංචි අම්මයි පාඩේ 12ක් හිටියා. ඒ අම්මලා ගෙදර තමයි අපි හිටියේ. ඒක බැලුවාට පුංචි අම්මලාත් හිටියා ගොඩාක්. ඒක වටපිටාවේ මාමලා ලොකු මාමලා හිටියා. ඒක දැන් අපේ අම්මා නිකන් අර දැවැල් ගන්න මට කියන්නේ අම්මා මේ අඩේ ගියාම අර පොවිලට ගියනවා. බඩු. දැන් අපි මම පොඩි කරලා මාළු පැටලි ඉන්න අපිට මාළු වල කොයි කියන්නේ මාළු ගේනවා කියන්නේ මම දැන් මම හිතේ එච්චර මාළු මොකටද කියලා. එච්චර පොඩි මාළු මොකටද කියලා. එන්න අපේ යන පිටිපස්සේ තියෙන ටැංක් එකක් වගේ. ඒකෙන් තියාගෙන හොදනවා. අවුට් පින් පැක් කරනවා. මේක අර මාමා යුදෙක් දෙන්න මේ ශ්‍රමී මාළු යුදෙක් දෙන්න. ඒක පැක් කරනවා. ඒ කියන්නේ කාලේ ඉතින් අර මස් මාළු කියන එක සාමාන්‍ය එකක් නෙවෙයි. ඒක පොඩි විශේෂ කාරණාවක්. ඔය ඒක හිතා වෙන්නේ නැති සමහර විට. අපි කියන්නේ දෙන්න කියලා එහෙම පැක් කරලා ඒ කියන්නේ ඒක ලොකු දෙයක් කඩේ ගියා. අම්මා හැමෝටම කඩේ ගියා. අම්මා ඉතින් ගෙදර ඉන්න හැමෝටම කඩේ යනවා නේ. නෑ එතන තාත්තට කඩේ. දැන් අපි අම්මා හිට කඩේ. හම්බ වෙලා මේ කටි කතා වුණා අම්මා අවුරුද්දේ අන්න 14 වෙනිදා කරන හරි 15 වෙනිදාට හරි අම්මා ඔක්කොම තාත්තා කවුලට අම්මලා කවුලට ඔක්කොම වෙන්නේ කිව්වා. ගමක් වගේ ගයක් නෙමෙයි ගමක් එච්චර සෙනෙහනවා ඒ ඔක්කොම දෙන්නත් එක්ක එකතු වෙලා උන්ව කන්න දුන්නද අපිට කරන්න බෑනේ දැන් මේ දෙන්නේ උරුවිල කියන කතාවේ අමාරු වෙනවා. වාගේ අම්මා එහෙම සාමාන්‍ය ඔව් ඉතින් අපේ ගෙදර අම්මා තමයි හැමදාම පරිපාලන කරලා සියම්මලිය. සියම්පු කරලා. බලන් ගියම අම්ම ගෙදරම ඉන්න තමයි නේ. ඔව් දැන් අම්මා අම්මා ඔයත් එක්ක දිනේ නෑ අම්මා වෙනුනේ. අම්මා එමාගේ වෙනුනේ ඉන්නේ මම මගේ ගෙදර පරිපාලන කරලා සියම්මලිය කරලා. ඒක තමයි සිපලෙන් සිද්ධ ඔයාගේ යන්නේ ඔයා අම්මගෙන් කියන්නේ මොකද? නෑ මගේ අම්මා හොරගේ ගියා. මගේ තාත්තා හිටියේ නෑ මට අවුරුදු එකමාරක් තාත්තා රට ගියා. එතකොට මට ඉන්න අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයි. ඉතින් අපි තුන් දෙනාත් එක්ක අම්මා තමයි සියලු සිංගල් පේරන්ට් වගේ ඉතින් තාත්තා රට ගියා සියලු වගකීම් ටික දරන්න ඕනේ. ඉතින් සහ මගේ අම්මා හරි තරුණයි ඒකට. අවුරුදු 28 වගේ වෙනකොට අපි තුන් දෙනා ඉන්නවා. ඒක උදේ සමාජීය ප්‍රශ්නිකුත් තියෙන තාත්තගේ නැතුව අම්මා ගෙදර දරුවෝ තුන් දෙනාත් එක්ක අම්මා තනියම. එතකොට මිනිස්සු රටනේ කියලා ඇලුම් බැලුම් දාන්න දෙන මිනිස්සුත් ඉන්නවා. අන්තික ඕ අපේ අම්මා හරි ලස්සනයිත් එක්ක. එහෙම අපේ අම්මා හරි මම දැකලා තියෙනවා. දුව වගේ නෙමෙයිද? නෑ මට වඩා ගොඩාක් ලස්සනයි. තරුණ කාලේ තවත් ලස්සන. අම්මා තාමත් ලස්සනයි. හැබැයි තරුණ කාලේ හරිම ලස්සනයි.
හරි ලස්සනයි. ඉතින් හරි ආකර්ශනීයයි. ඉතින් ඒ පරිස්සම් තියාගෙන එයාගේ ඒ ඔක්කොම තියාගෙන ඉතින් ඒක මට වචන නෑ ඒ ගැන කියන්නේ. මට තේරෙන්නේ නැහැ ඒක. මොකද මගේ දැන් වයසත් එක්ක මට හිතා ගන්න අමාරුයි. අවුරුදු 28ක ළමයි තුන්දෙනෙක් එක්ක කුලියට ගයක් අරගෙන එහෙම අර වගේ තමයි තාත්තා මුදල් ලැබෙනවා. හැබැයි අම්මත් මට මතක ඇති කල නම් මගේ අම්මා මේ මහන්න. හරි ටැලන්ටඩ් දෙන්නගෙම එකම සමාන දේ. අපේ තාත්තත් එහෙම රටේදී මොකද අපේ අම්මත් මෙහෙම මුත් තරුණ වයස අවුරුදු 18 දී හන්දම ඉස්තරන ආවම්බෝලේ ඉස්කෝලේ යනකොට සමහරකට ආකර්ෂණයක ඉතින් ඇලුම්බිලුම් දානකොට අම්මගේ ඉතින් අයින් කියන අම්මා කියන අයින් කියන්නේ අම්මේ කතා කරන්නේ යා එච්චර තරුණයි ඉතින් ඒවට කියන පුතේ අයින් කියන අම්මා කියලා කතා කරන්නේ ඒක ගැටෙන්නේ මනුස්සයින්ට ඇහෙන්න මේ මම්මේ අම්මේ කියන ඕ දරුවෙක් කියන අම්මා මම සම්මතද අවුරයිනේ ඔව් මට ඒකේ චුට්ටක් වෙනස් වෙනවා මගේ අම්මා ඒ කියන්නේ 8 මාස 8 වෙනකොට අම්මයි අප්පච්චි දෙක සාද වෙනවා. ඉතින් එතකොට අම්මා තනි වෙනවා මාත් එක්ක. ඉතින් සිංගල් පේරන්ට්. ඉතින් තනිව. හැබැයි මම දැක්ක දෙයක් තියෙනවා මගේ අම්මා මට විතරක් නෙමෙයි ආදරේ කරේ. එයා අනිත් අයගේ සහෝදරියෙක්ගේ ළමයි ටිකකුත් ගෙනල්ලා තියා ගත්තා. මොකද අපේ අම්මගේ සහෝදරී සහ එයාගේ ස්වාපුරුෂත් නැති වෙනවා. ඊට පස්සේ ඒ ළමයි 4 දෙනාටත් මගේ අම්මා වෙනවා. හරිද? එතකොට මගේ අම්මා මටත් වඩා ඊළමයින්ට ආදරේ වෙනවා. ඒක මාර කතන්දරයක්. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් දංගායි හරි මොකක් හරි එකක් තිබ්බා මගේ අවුලා. දැන් කියලා තාම අවුලක් තියෙනවා. ඉතින් අපේ අම්මා ඒ ගෑනු ළමයි තුන් දෙනාටයි පිරිමි ළමයාට ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන තමයි බලන්නේ. ඒ ළමයි සාමාන්‍ය ළමයි විදිහට ජීවත් වෙන්නේ. ඒ ළමයි අසාමාන්‍යයි. ඉතින් එතකොට දැන් මට මතකයි දැන් පුංචි කාලේ එහෙම දැන් ගම්වලනේ අපි දැන් අපේ අම්මට පොඩි දෙයක් තිබ්බා. අපේ අම්මා ටිකක් සැරයි. එයා දුරුයි. ඉතින් එයා එහෙම දැන් එයාට තරුණ කාලේ දැන් එයාගේ අක්කගේ දුව නිකන් එයාගේ නංගි වගේ. පාරේ අරන් යනකොට මම ජූටි. හරිද? ඉතින් එතකොට මාව අත්තට යත්තමටයි හරි තියලා අරගොල්ලොත් එක්ක තමයි ගමන් බිමන් එන්නේ. ඉතින් නංගිලා මල්ලිලත් එක්ක යනවා වගේ. මොකද අම්මට වඩා අවුරුදු 15යි එයා බාලයි. අම්මගේ අක්කගේ දුව. ඉතින් මට මතකයි මේ ඉතින් ඉස්සර මේ මිනිස්සු උසුළු කරන්න එනවලු මේ අක්කද කියලා අහනවලු. ඔයාගේ අම්මා ලස්සනයි. ඇත්තටම මට කිව්වා වගේ අපිට වඩා මාර ලස්සනයි. සහ පිළිවෙලයි. ඒ ගැහණකම කියන එක මාර විදිහකට අපේ අම්මා ගාව තිබුණානේ. අපේ අම්මලා ගාව හැමෝගෙම අපි ගාව මේ කෑම චුට්ට කනවා. අඩිය මගේ පිළිවෙල දෙන හැම මගේ අම්මා ඉගෙන ඒකෙන් මං කිව්ද මහනවා කියලා. එයා අර අපි තුන් දෙනාගේ ඔක්කොම වැඩත් කරගෙන. ගෙදර වැඩත් කරගෙන උයලා පිහලා. ඊට පස්සේ අර මහන වැඩත් එයා කුලියට මහන එකක් තිබුණා. යාගේ ක්ලයන්ට් බේස් එකක් හිටියට පුරුදු වෙලා මේ ඒක කරගන්න ගමන් හැමදේම කරගත්තේ කොහොමද කියලා අම්මා ඇඳට එන වෙලාව දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ කියන්නේ මට හිතා ගන්න අමාරුයි. පැය 24ක් ඇතුළත එච්චර වැඩ කරාද. ඒ කියන්නේ හරි කඩිසරයි. මා ඒ කියන්නේ එහෙම ඒක හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ තාත්තලා ගෙවල් වල ඉන්නන උදේ නැගිටලා තාත්තගේ කෑම බීම ටික හදලා ළමයි කෑම බීම ටික හදලා ඒගොල්ලෝ මේ ඉස්කෝල වල පිටත් කළා. ගෙදර අම්මලා තාත්තලා ඉන්නවා නම් මේ මිනිස්සුන්වත් බලන්න බෑ. අපේ අත්තයි අත්තම්මයි ගෙදර හිටියේ. අත්තම බැලලයි අපේ අම්මා අත්තම්මගේ වැඩ ටිකක් කරලා මාවත් ඇදගෙන ඉස්කෝලේ දුවලා ඉස්කෝලේ ආයේ ටියුබ් ළමයින්ට උගන්වලා ඉස්කෝලේ යරුණාම ගෙදර ඇවිල්ලා මට කන්න දීලා අක්කලට කන්න දීලා මේ මාර ඩියුටි එක කරේ. ඒ ඉරිනේ වැඩ 8 ඉර බලින කරනවා. හැබැයි කාන්තාවකගේ කටයුතු නෙවඩන් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඥාන කෙනෙක්. හැමදාම වැඩ දිනකොට ඉර බහිනකොට කියලා එකක් නැහැ. නෑ හැමදාම වැඩ හැම වෙලෙම වැඩ. අපේ අම්මත් එහෙමයි. ඒ කියන්නේ අපි අම්මලා දැක් ෂූටින් එකක් තිබ්බනේ. යාගේ කර්මකාරී සායන් වැඩත් කළා. ඒක කොරන අස්සේ ගෙදර වැඩත් කරා. හරියට උයන කියන දේවල් ඉවත් කරලා අපේ දැන් ඉස්කෝල වල යන මොනවද වැඩි දෙමාපිය රැස්වීම වල මේවා ඒවටත් යනවා. ඒවටත් එනවා මේ වන්දන ඒක ක්ලාසස් එක කරගෙන යන්නේ මට ඒ වුණාට මට දිනන දේ මොකක්ද දන්නද? දැන් මේ කාන්තාවෝ මේ දැන් මේ අම්මා එක වෙලාවකට මට දකින්න ලොකු වැරද්දක් කරනවා කියලා. ඒ වෙනද දැන් මේ මව්වත්තේට ආවට පස්සේ මේ අම්මා කින්ටන්ට ආවට පස්සේ ඔයා හොඳට හොයලා නැද්ද? යාව අත්තරලා නිත් හැමෝම ගැන හිතනවා.
ඉතින් ඒක හරි ඛේද වාචකයක් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ළමයි ගැන හිතනවා, ස්වාම පුරුෂයා ගැන හිතනවා, ස්වාම පුරුෂයාගේ පරම්පරාව ගැන හිතනවා, එයාගේ පරම්පරාව ගැන හිතනවා, රටේ ලෝකෙන් ගැන හිතනවා, වටේ පිටේ ගැන හිතනවා. ඒ ඔක්කොම ගැන හිතලා එයාට ගැන හිතාගෙන වෙලාවක් නැතුව යනවනේ. හැබැයි අනිත් හැමෝම සතුටින්. ඇත්තටම එයා සතුටින්ද? ඒක සතුටුනේ ඒකින්නේ. ඔව් ඒක සතුටු වෙන්නේ ඒක. ඒක සතුටු වෙන්නේ ඒක. ඉතින් ඒක මට දෙන එක. ඔව් ඒ පැත්තේ මට හිතෙන්නේ අපි හිතන විදිහත් එක්ක දැන් අපි හිතන විදිහත් එක්ක අපිට ඒක අපිට ඊටදී වෙන ලෝකයක් තියෙනවා. ඒකින්නේ අපි අර කැලේ මගන්නේ මම හිතන්නේ ඒ අම්මලා කියන මේ විකාරේදී ඉස්සෙල්ලම දරුවෝ තමන්ගේ කුටුම්බේ මොකද ලක්ෂණ කියන මාරි විසින්නේ. හැබැයි මට හිතෙන්නේ අපි කවුරුත් අහන්නේ නැහැ අම්මලගෙන් අම්මලා අම්මලගේ සතුටින්ද සතුටින්ද කියලා. ඔව්. මම නම් හිතන්නේ එහෙමයි. ඒක ඒක අපි තීරණය අහලා නෑනේ. නෑ. කවුරුත්ම අහන්නේ නැහැ අම්මලගෙන් කිසි සතුටින්ද. කෙනෙක් අහන්නේ නැහැ අපි අහන්නේ. එහෙනම් අපි තීරණය කරනවා අම්මා සතුටු වෙන්නේ මෙහෙමයි කියලා මිසක් අපි අහන්නේ නැහැ අම්මා සතුටින්ද අම්මා කොහොමද සතුටු වෙන්නේ කියලා. මට නම් හිතෙන්නේ එහෙම එකක්. මාත් අක්කා කියන එකට එකතු මං අහලා තියෙනවා. අහලා තියෙනවා. අපේ අම්මගේ ජීවිත කාලෙම එයා කියන්නේ සතුටක් කියන එකක් නොලැබුණු ගැහණියක් නෙමෙයි. ඒ කියන්නේ මගේ අම්මට හම්බ වෙලාම නෑ. එයාගේ තරුණ කාලේ පුංචි කාලේ ඉඳලා විවාහපත් වෙන දවස් වෙනකන් විතර එයාට සතුටක්. එදින එයාට කවදාවත් එයාගේ ජීවිතේ සතුටක් කියන එකක් එයාට ලැබිලා නැහැ. එයා කවදාවත් එයා වෙනුවෙන් සාරියක් අරගෙන නැහැ. එයාව සතුටු කරන්නේ. එයා කවදාවත් එයා වෙනුවෙන් සපත්තු කුට්ටමක් ලේන්සුවක්වත් අරගෙන නැහැ. මට මතකයි එයා හැමදාම එකම සාරි ටිකක් තමයි අවුරුද්දාක් තිස්සේ ඉස්කෝලේට යන්නේ. හරිද? එතකොට එයා සතුටු වෙනවා මේ බත් ටික උදේම උදින්ම බෙදලා එයාගේ අප්පච්චිට දෙන එක බත් ටික ඊළඟට එයාගේ අම්මට එයා පිටතම දේව හරි. හැබැයි ඊට පස්සේ එයා සතුටු වෙනවා අක්කගේ පුතාට බත් එක බෙදලා දෙන එක. ඒ අක්කගේ අනිත් දරුවන්ට දීලා අන්තිමේටම මට බෙදලා දීලා ඉතුරු වුණොත් නේ එයා කන්නේ. ඒක හරි පව් නැද්ද ඒ අම්මා? ඒ ගෑණි. ඒ කියන්නේ මම පිටින් ඉඳන් බලනකොට මට හිතෙන්නේ. මම හිතන්නේ ඒකම තමයි ඇයගේ සතුට. මට දැනෙන විදිහට මම වුණත් හරි මම අම්මා කෙනෙක් වුණොත් මම කරන්නේ ඒක අනිත් අය වෙනුවෙන් දෙයක් කරලා ඒගොල්ලෝ සතුට වෙනවා නම් මං ආස ඒක තමයි වැඩියෙන්ම අත්විඳින්න. ඉතින් මගේ ගැන නෙමෙයි මම සෙල්ෆ්ලෙස්ලි මම ඒක කරනවා. මම මාව අතහැරලා වෙන අය වෙනුවෙන් තමයි ඒක කරන්නේ. හැම අම්ම කෙනෙක්ම අක්කී ඒක මව්පදිවිය ලැබුවට පස්සේ ඒක මං කියන්නේ සහජයෙන්ම වෙන දෙයක්. ගැහණිය කියන කෙනාට පොදුවේ ඔය දරා ගැනීම ඒක තියෙනවා. මම හිතන්නේ අපි අම්මල නොවුනත් අපිටත් යම්කිසි ඒ කියන්නේ අපි බලනවනේ හැම වෙලේම ගෙදර අනිත් අය කාලාගෙන ඇදුණු එක මම හිතන්නේ අම්මගේ කෙනාට පස්සේ බැරි. ඒක අපේ මිනිස් දරුවෝ එක්ක දෙන්න ඕනේ නැහැ. සතා සිව්පවරත් එම දැන් ඔයා අම්මා කෙනෙක් වෙලා තියෙනවනේ වාගේ පූස් පැටවුන් තේ වාගේ බල් පැටවුන්. ඒක බලන්නකෝ. ඔයා අමතක කරනවා ඒක කරනවනේ. ඕන ඒක අමතක කරලා මත් නෙමෙයි. නමුත් අපි ගාව පොඩි කෑලි ටිකක් තියාගෙන ඉන්නවනේ. මම කැමති සින්දුවක් අහන්න. මම කැමති චිත්‍රපටියක් බලන්න. නේද? මම කැමති ගමනක් යන්න. ඒ කෑල්ලම අම්මා අමතක කරනවනේ. අම්මා කියන තැනට ආවා. ඒක විදිහ වෙනස්. ඒ කියන්නේ ඒකට හොඳම උදාහරණය තමයි මම බුද්ධ කෙනෙක් වෙන්න වුණ වෙලාවට කලින් වෙලාව. ඒ කියන්නේ මම ටිකක් කල් යනකම් උනේ නැහැ. ඒකත් මට මම බුද්ධ කෙනෙක් වෙන්න කලින් මට තිබ්බා මේ වර්ක්ෂොප් සුමලතා සුබසිංහ මහත්මියගේ ප්ලේ හවුස් එකකින් අපි ඉන්දියාවේ ගිහින් අපි පොඩි වර්ක්ෂොප් එකක් තිබ්බා. සර් මම පොඩි බුද්ධ කෙනෙක් වෙලා නෑ. ගියාම යන්න අපි හැමලෙම බලාපොරොත්තු වෙමින් ඉන්න කොයි හරි දෙයක් කියලා. කොයි වෙලාව හරි වෙයිද එහෙම කිය බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවනේ. ඒක දැන් ගිහිලා සත්‍යයක් විතර ඉන්නත් අපේ එහෙම වුණාම මේ අපේ අම්මා මට බලු කොහොම අස්කරලා ඉවරලා සූට්කේස් එකට දාලා රාජ් පැකට් එකක් දැම්මා. සනිපාරචි පැකට් එකක් දාලා මට කිව්වා එහෙදි වැඩකට යන්නේ ඔයා. එහෙදි මොකක් හරි වෙලා බුද්ධ කෙනෙක් වුණොත් ඔයා මම කවුරුෂයක් කතා කරනවා මේ අවශ්‍ය විදිහට මේකගෙන වැඩි කරන්න ඒක දැන් වෙනම සම්ප්‍රදායික මවක් වුණා නම් එහෙම කියන්නේ නැහැ. කියන්න එයා යවන්නේ නැහැ නම් මෙයාව. අනේ බෑ මේ කොයි වෙලේද දන්නේ නැහැ. ප්‍රශ්න කරගන්න බෑ බැන්නෝල් දෙයක් දීලා කල්පිට කියලා වැඩි ආදාළ වැඩි කරනවා ඇයි. ඒක මරුනේ ඒක මට නිකන් මේ කාලේ විදිහට ඒක මාන ලොකුවට දැනුණා කියන්නේ. අද වෙනක අමතක ඒ කියන්නේ හැමෝම හිතන විදිහට වෙනස් විදිහට අනිවාර්යෙන් රැඩිකල් තමයි. නෑ බැයි ඔය කාන්තාව රැඩිකල් කියන එක වෙන තැනකටත් අද ඩ්‍රයිව් කරනවානේ. මම කියන්නේ ඇත්තටම රැඩිකල් කියලා කියන්නේ ඒක නෙමෙයි.
ඒ පවුල් කුටුම්බය ඇතුලේ එයා ඇතුලේ ගන්න එයා ගන්න තීන්දුව තීරණ සහ එයා ඒක දකින්න විදිහ ඒ පවුල එයා අරගෙන යන විදිහ ඕකනේ ඇත්තටම රයිඩිකල් කියන්නේ. කොච්චර ඉවසීමක් තියෙනවද? ඔව් අම්මා කෙනෙක්. නැත්තම් කොච්චර දැන් අපි නොදන්නව වලට කොච්චර ප්‍රශ්න තියෙන්නේ නැද්ද? පවුල් ඇතුලේ ඔය කියන්නේ අපේ වයස් සීමාව තුල අපිට නොතේරෙන්නේ. නොතේරෙන්නේ. දැන් අපිට ඒව තේරෙන්න තියෙනවනේ. ඒතොර ඒවත් බැලන්ස් කරගෙන කොහොමද මේක ගෙනියන්නේ කියන්නේ? නෑ දැන් ඇත්තට මම නිකන් මම අවංක කතාවක් හිතනවා. දැන් මම කවදාකවත් දැන් මගේ අම්මා සහ තාත්තා අතර තිබිච්ච සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයක් නෑනේ. මට අවබෝධයක් නෑ මම දැකලත් නෑ මොකද දන්නේ නැහැ. සමහරවිට අපි ටිකක් වැඩි වියටමින් එනකොට ඒ දෙදෙනාගේ සම්බන්ධතාවය මොන වගේද කියලා දකින්නවනේ. දැන් සමහර වෙලාවලට මේ අම්මාට ඕනේ විදිහම නෙමෙයිනේ හැමදේම සිද්ධ වෙන්නේ. මේ අම්මා තාත්තා අතර ගනුදෙනුව වුණත් සමහර වෙලාවට තාත්තට ඕන දේ සිද්ධ වෙන්නේ. නමුත් ඒකට එයාගේ ඉවසීම. ඔව්. එයා ඒ ඔක්කොම ටොලරේට් කරලා ඉවසලා දේවල්. එයාගේ ජීවිතය ඒක අරගෙන යනවා කියන එක අම්මා. අපි එහෙම ප්ලෑන් කරනවා සමහර තැන්වලදී. අපේ ආච්චි අම්මගේ අම්මා දැක්ක ළමයි 12ක්. ළමයි 12ක් කිසිම අද එකෙක් හදාගන්න බැරුවද? කිසිමකට කණ්ඩ දීලා ඒ කියන්නේ ඒ 12ට අමතරව තව ගෙදර වැඩ කරන එයාලගේ ළමයි ඉන්නවා. හිතන්නකො නිකන් 15 විතර කෑම බෙදනවා කියන එකට වඩා ඔව් ඒකට තිබුණා. මගේ ආච්චි මට මතකයි වෙලාවේදී හරිම ওই විදිහටම එයාට දරුවෝ ඉන්නවා 7ක්. ඒ දරුවෝ 7 දෙනා වෙනුවෙන් බැන්දට පස්සේ ඒ දරුවන්ගේ දරුවෝ වෙනුනොත් ඒ කැපිවෙච්ච කැපිවිල්ල ඒ මහන්සිය මං හිතන්නේ මම ජීවිතේට එහෙම කෙනෙක් දැකලා නැහැ. එයාගේ මහන්සිය පරම්පරාව. ඒ කියන්නේ අම්මාට ඒ තමන්ගේ දරුවා විතරක්ම නෙමෙයි දරුවා නේද? ඒක මාර දෙයක්. ඒ මව්වත්කම කියලා කියන එක ඒ කියන්නේ කාගේ දරුවා හරියට සහ ඒ දරුවෝ වෙනුවෙන් දේවල් කරන්න පුළුවන් වීම. මම හිතන්නේ දැන් ඒ කියන්නේ අම්මා කියන එක මොන પરම්පරාවෙන් දැන් මේ කාලේ ගන්නකො දැන් අපේ වයස අය අම්මලා ඒ අම්මා වුණාට පස්සේ ඔය මම හිතන්නේ ඔය කැලි ටික නම් එමම විදිහට තියෙනවා. ළමයි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ ඔය මව්වත්කම කියන එකේ දරාගෙන මේ විදිහට තියෙනවා. ඔව් දැන් අපේ යාළුවෙක් හරි ගෙදරට ආවොත් එහෙම මේ අනේ පුතේ කාලා දෙන්නේ. දැන් ඒ ළමයා ගැනත් හිතනවා. ඒ ළමයා බඩගිනිරි කියලා බලන්න. අම්මා පුළුවන් ඒ ළමයාගේ ප්‍රශ්නයකට අනේ ඒ හරියට යානේ ඒ කියන්නේ තමන්ගේ කරගෙන කියන එක එයාට වැක්කිරෙන්න රැහෙන්න පටන් ගන්නවා. ඒක මාර එකක් නේ අම්මා කෙනෙක් මට හැබැයි මෙහෙම හිතුත් හිතෙනවා මට හිතෙනවා මව්වත්කම කියන්නේ අර දරුවෙක් වදන එකේ එන එකම නෙවෙයි. මව්වත්කම කියන්නේ සමහර දරුවෙක් දැන් මම කියන අපි අතර අපි තුල වුණත් අපිට දරුවෙක් නැහැ. අපේම දරුවෙක් කියලා දරුවෝ නැහැ. හැබැයි අපිට තව දරුවෙක් ඕනම දරුවෙක් අපේ දරුවෙක් වගේ දැනෙන වනේ. මම කියන්නේ ඒකේ තියෙනවා වෙන ෆීලිං එකක්. මට හිතෙනවා මව්වත්කම කියන්නේ එහෙම එකක්. මම කියන්නේ මව්වත්කම පිරිමියෙක්ට තියෙන්නත් පුළුවන්. ජෙන්ඩර් එකක් නැහැ කියලා මම කියන්නේ පිරිමියෙක් විතරක් නෙවෙයි. දැන් ඉන්නවා දැන් අපි ඊට වඩා වෙන මට හිතෙනවා ඒක මව්වත්කම කියන ලක්ෂණය මට හිතෙනවා ඒක පීතෘගාව තියෙන්නත් පුළුවන්. මට අරකත් මට පොඩි ක්වෙස්චනබල් තැනක්. ඒ කියන්නේ මට ජෙනරේෂන්ස් අතර මගේ අම්මගේ පරම්පරාව සහ අපේ පරම්පරාව අතර ලොකු කොන්ට්‍රාස්ට් එකක් තියෙනවා. අම්මා කියන කැරක්ටර් පොදුවෙන් කියන්නේ මගේ අම්මා හවු එහෙම නෙවෙයි. මගේ පොදුවේ අම්මා කියන මාතෘකාව ගත්තා මට ලොකු කොන්ට්‍රාස්ට් එකක් තියෙනවා. හැබැයි හැම ජෙනරේෂන් එකම එකතු කරන්න පුළුවන් එකම එක්කෙනත් එයා තමයි. අම්මම තමයි. මම කියන්නේ දැන් අර ක්වොලිටිස් ටික තියෙන අපි දරුවන්ට ආදරේ කියා කරනවා ඒ වෙනුවෙන් අපි කැප වෙනවා අපි සැක්‍රිෆයිසස් කරනවා අම්මලා ඒ කාරණා ටික නෙවෙයි ඒක පොදුවේ තියෙනවා. හැබැයි මට හිතෙනවා මට ඉස්සර අම්මලා ගැන දැන් මගේ අම්මගේ ජෙනරේෂන් එක මගේ අම්මා විතරක් නෙවෙයි මම කියන්නේ මේ ජෙනරේෂන් එක ගැන පොදුවේ අපි ගත්තොත් එහෙනම් අර අපි කලින් කතා කරේ මට වෙලාවකට හිතෙනවා අපි නිකන් ඒක රොමැන්ටිසයිස් කරනවාද කියලා. ඒ කියන්නේ ඒ සැක්‍රිෆයිස් කරනවා යා අනිත් අයගේ සතුට වෙනුවෙන් අනිත් අයගේ සතුට තමන්ගේ සතුට කරගන්නවා කියන එක අපි රොමැන්ටිසයිස් කරනවා කියලා. මට හිතෙන්නේ ඒ කියන්නේ මට තියෙන ඉතින් යෝජනාවක් විදිහට මම කියන අනිත් අය කියන්නේ හිතන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. ඩෙෆිනිට්ලි අපිට තියෙනවා ඒ ක්වොලිටි එක. ඒක හරි හොඳ හරි උතුම් එකක්. හරි දියුණු එකක්. හැබැයි මට හිතෙන්නේ අපිට අවංකව කාට හරි ආදරය කරන්න කාට හරි කෙයා කරන්න පළවෙනි
පුරුද්ද හැදෙන්නේ තමන්ගෙන් කියලා. මොකද තමන් හොඳට ඉන්නකොට තමයි අනිත් කෙනාට තව හොඳට කරන්න මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. තමන් නිරෝගී කියන්නේ ෆිසිකලි විතරක් නෙවෙයි මෙන්ටලි පවා නිරෝගී නම් තමයි තව දරුවෙක්ව නිරෝගී මිනිස්සෙක්ව ගොඩනගන්න පුළුවන්. මගේ යෝජනාව තියෙන එතන. ඒක අර සෙල්ෆිෂ් වෙනවා කියන තැනින් නෙවෙයි. හැබැයි තමන් ගැන හරි අවයානස් එකක් තියාගෙන තමන් මං කියන්නේ හැමෝම දරුවෙක් නිර්මාණය කරන්න සුදුසු නෑ. එකෙන් කියන්නේ ආ පහක් කියන එක නෙවෙයි. හැබැයි එයා අවංකව හොයලා බලන්න ඕනේ මං ඒ වපසරිය. ඒකට සුදුසුද? ඔව්, මම ඒකට ඉස්සර කට්ටියට ඒක සූදානම්. හිතන්න අවස්ථාවක් දන්නේ ලැබුණේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒගොල්ලන්ට এডুকেෂන් එකක් තිබුණේ නැහැ. එහෙම හිතන්න නෙවෙයි මං කියන්නේ විවාහ කරලා දෙන්න එක ගන්න. ඔප්ෂන් එකකට ඔප්ෂන් එකක් යන්නේ නෑ. ඒගොල්ලන්ට ඒ තිබුණේ. සමාජයේ කාලේ හැදිලා තිබුණේ මේ විදිහටනේ. දැන් වගේ නෙමෙයිනේ. දැන් අපි ගොඩක් කාර්යබහුල වෙලා තියෙන. ඉස්සර අම්මගේ බාර දූරේ උනේම ගෙදර තමන්ගේ දරුවෝ ටික රැක බලා ගන්න එක. ගෙදරට කෑම් බීම ඒව ප්‍රොවයිඩ් කරන එක. ඒ කියන්නේ ගෙනල්ලා දෙන දේ හදලා කළේ පෝෂණය කරන එක. ඉතින් ඒකට ඒගොල්ලව නේචර් කරන එක. ඉතින් මම හිතන්නේ අනිත් එක මට තියෙන ප්‍රශ්න තමයි අපි දැන් මං කිව්වේ කලින් අපි අහන්නේ අම්මලාගේ අම්මා සතුටින්ද කියලා. ඇත්තටම ඒගොල්ලෝ ගොඩාක් වියපත් වුණාට පස්සේ ගොඩක් දෙනෙක් මං කියන්නේ පොදුවේ කියන මං කියන්නේ. ඒගොල්ලන්ගෙන් ඇත්තටම අපි ඇහුවොත් ඒගොල්ලෝ ගොඩාක් දෙනෙක් හරි ඩිස්සැටිස්ෆයිඩ්. සහ එයාලා කියන වචනයක් කියනවා. හා. ඕගොල්ලෝ සතුටින් ඉන්නේ. එයාගේ එකට එයා උත්තරේ දෙන්නේ නැහැ. ඔව්. දැන් අම්මා සතුටින්ද? ඔයා සතුටින්ද? එහෙනම් එච්චරයි. ඒ කියන්නේ එයාගේ සතුටක් තිබුණාද කියලා ඇත්තටම අපිට ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඔව්. දැන් ඔයාගේ අම්මගෙන් අහලා බලන්න අම්මේ ඔයා සතුටින්ද ඉන්නේ කියලා. ඔයා සතුටින්ද පුතේ කියලා නේද? අනිවාර්යෙන්. ඒකද මගේ අම්මගේ මම දකින මේක තමයි එයා සතුටු වෙන්නේ අපි දිහා බලලා. කියන්නේ අපි එයාට දරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනාගේ අනුන්ගේ සතුට තමයි අම්මාගේ සතුට. දරුවන්ගේ සතුට. එහෙම තමයි. නමුත් මං කියන්නේ අවසානයේ ඒක එහෙම විය යුතු නෑ. ඔව් මං කියනවා ඒ කියන්නේ මං කියන්නේ ආත්ම කතනයක් තියෙනවානේ තමන්ට කියන අන්තිමට තමන්ගේ සෙල්ෆ් එකක් තියෙනවා. සැටිස්ෆයිඩ්ද කියලා. මං කියන්නේ ඒක self love කියන එක ඔව් ඒ කියන්නේ ඒක තමයි හෙල්දි කියලා මම කියන්නේ. ඒක නිරෝගී. ඒකෙන් තමයි ඊළඟ ජෙනරේෂන් එක නිරෝගී කළ හැක්කේ කියලා මට හිතෙනවා. එහෙම යෝජනාවක් නෙවෙයි කාරණාවත් එක්ක ඇත්තටම මම එකඟ වෙන තැන තියෙනවා. ඔව් අනිවාර්යෙන්. ඒක ඔයා නිලියක් වෙනට අම්ම කැමති නෑ? ඔව්. සර් ඔයාට අනිවාර්යයෙන්ම කැමති. අනිවාර්යෙන් කැමතිද මට දැන්නේ ඒක අතෑරියා කියන ඔයා අතිශය ලව් කරපු කෙනෙක් මේ රංගනයේට කියන එක ඔයාගේ අම්මා මගේ අම්මා වෙලා දිනවා අනන්ත අප්‍රමාණ අවස්ථාවල මම කියන්නේ මට මුණ ගැහිච්ච මගේ මෙහෙම කියන්නේ මට මුණ ගැහිච්ච සොඳුරුම ගැහණියක් කිව්වොත් සොඳුරුම ගැහණියක්. ඒ කියන්නේ මට ඇවිල්ලා මුල් කාර්තුවේම මගේ අම්මට රංගපෑව අවස්ථා කීපෙකදීම මගේ කාමරේ නිදාගන්නේ අර ප්‍රොඩක්ෂන් එකේ අයට කියන්න ඕනේ මගේ කාමරේට දාන්න කියලා. හරිද? ඒ කියන්නේ අපේ අම්මා එනවා අම්මා නැත්තම් එයාගේ කාමරේ තමයි මං ඉන්න ඕනේ. ඒ කියන්නේ යන්න මං කියන්නේ යන්න. ඒ කාගේ දරුවා යාට. ඒක මාර එකක් නේ. කාගේද ඒ කියන්නේ කාගේ හරි කමන්නේ මේ මගේ ළමයාගේ වයසට කිට්ටු ගැහණු ළමෙක් මේ ඉන්නේ. එතකොට ඒ මට මේ දරුවෙක් නේ. ඒ මාර කෙනෙක් මා වැදගෙන යනවා කන්න බොන්න. ඒකද ඒක මුලටම ඇති යන්නේ දැන් නෑ ඒක කරන්න මෙයා තමයි අපිට. කැමීම දැන් පරිස්සම් කරනවා හරියට. අපේ අම්මලාගෙන් එන කෑලි ටිකක් තියෙනවනේ මටත් තියෙනවා ඒ කෑලි. අම්මලාගෙන් අපි ඔව් ඒ අම්මා මත ඩිපෙන්ඩන්ට් වෙයි දරුවන්ගේ ස්වභාවයත් ඒ කියන්නේ ඒ අම්මා හදන දරුවෝ මොනම කීයද කියන්නේ ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් ඒක මොන හරි ප්‍රශ්නයක් වුණොත් ගෙදරට අම්මා ළමයි හදපු හැදිය බ්ලේම් එක කියන්නේ මොන දරුවෙක් මොන වැරද්ද කරත් අම්මා හදපු වැරද්ද කියලා ඔය අම්මා හදපු එක කියලා කියන්නේ ඒ කියන්නේ දරුවන්ගේ ඇවතුම් පැවැතුම් වලින් අපිට අම්මා මොන වගේ දේ තීරණය කළේ පැවැත්ම තීරණය වෙන්නේ ඒකෙන්. දැන්නත් බලින්නේ අම්මලා හදපු විදිය තමයි කියන්නේ හරියට හරි. ඔව් උඹගේ අම්මා උඹ තාත්තා හදපු විදිය කියලා කියන්නේ ඔව් ඇත්තටම බලන්නකො ඒ කියන්නේ හොඳ වුණත් අනේ අම්මා හොඳට හදලා තියෙනවා නරක වුණත් ආය වෙනවනේ අම්මා හදලා ඒ කියන්නේ කොහෙන් ගියත් චෝදනාව සමාජයෙන් එල්ල වෙන්නේ තවසානේ මේ අම්මට නව පදවියට තමයි. ඊට පස්සේ කියන්නේ
හිතුවම මාර්ගය. 15 වෙනිදා මේ වැඩේ නෑ නෑ අපි අනිවාර්යයෙන්ම මේ 15 වෙනිදාට මේ ප්‍රශ්නේ ඒ කියන්නේ මේ පළවෙනිදා අපි 15 වෙනිදාට අරගෙන යනවා 15 වෙනිදා ලෑස්ති වෙන මේ රටේ සියලුම කාන්තාවෝ එළියට බහින්න මේක මේ ගෘහස්ත අරගලේ වෙන්නේ ගෘහස්ත අරගලය ඒක හරි ඒක මම ගෘහස්ත අරගලේ ඒක මම අපේවන කැමති උන්නේ මම කවදාවත් නෙවියක් කරනවා ඇත්තද කවදාවත් නෑ මම විශ්වවිද්‍යාලයට තේරෙනකොට යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා මට ගැටුව ජවන්නේ නැහැ කියලා යන්න හිතන්නවත් එපා කිව්වා මම මරණවමට යන්න දුන්නේ නැත්තම් මොකද හේතුව මට ඕනේ වුණා මගේ අම්මගේ ජීවිතේට වඩා මගේ ජීවිතය වෙනස් කරගන්න. වරද එන්නද ඒක මං හිතන්නේ ඒක මාර දෙක ඒක මට පුරුදු කරපු මගේ අම්මම තමයි. ඒ කියන්නේ අම්මා මට උගන්වනවා ගෙදර ඇතුලේදී ස්වාධීන වෙන්නේ කොහොමද කියන එක. ගැහණියක් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ කොහොමද? ඒක නම් අම්මගෙන් තමයි මතක් වෙන්නේ. හැබැයි එහෙම කරලා අන්තිමට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න හදනකොට මට යන්න දෙන්නේ. ඒකත් තියෙනවා අම්මලා. ඒක අම්මා මතු වෙනවා. අර කතා කරේ ගැහණිය. හරිද? ඒ කියන්නේ හරිම රැඩිකල් ගැහණියක් ඉතින්. ඒ කාලේ හැටියට ළමෙක් එක්ක එළියට බහිනවා කියන එක දික්කසාද වෙලා හරි රැඩිකල් තීරණයක්. අර මේ සමස්ත සමාජයේ එහෙම වෙන නොවන කාලෙක. ඊට පස්සේ ඒක නෑ ඊට පස්සේ අපේ අම්මා ෆයිට් කරනවානේ දරුවාගේ අයිතිය වෙන ඒක හරි රැඩිකල් තීරණයක්. ඒ කියන්නේ හරි ශක්තිමත් පවර්ෆුල් මිනිහෙකුට විරුද්ධව එයා අරගල කරන දරුවෙක් වෙනවා. ඒක එහෙම ලේසියකට කරන්න බෑනේ කෙනෙකුට. හරිද? ඒක රැඩිකල් නේ ගෑනේ. හැබැයි ඊට පස්සේ එයා දරුවා හදනවා රැඩිකල් විදියට. දරුවෙක් දෙන්නේ රැඩිකල් වෙන්න ඒකෙන්නේ වෙන දරුවා දුරස් වෙයි කියන එක. ඒක වාගේ ආරක්ෂාවට කරනවා. ඔව් ඒක වෙන්නේ නැති. අපේ මේ ඉන්න කැමති වුණේ මම නිලියක් කරනවට කවදාද. ඔයාගේ අම්මා කැමති වෙනවනේ. අපේ ගෙදර කිසිම බාධාවක් නැහැ. දැනටත් ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ හරි පොඩි කාලේ අපිව හදලා තියෙන විදිය මම හරි සතුටු වෙනවා. මොකද අපිට නිදහස දුන්නේ. නිදහස තුලදී අපිට අපි කවුරුත් එතන ඒක ආවිත විදියට පාවිච්චි කරන අපේ නිදහස. ඒගොල්ලෝ හැම වෙලෙම කිව්වේ අපි ඔයගොල්ලෝ මේ දේවල් කරන හරි දේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒගොල්ලෝ අපිට කියලා දීලා තියෙනවා. කවුරුනාකත් බලපෑම් කරා අපිට වැරදෙන තැන දැකිනකොට මෙන්න මේ තැනදී මේක වෙනස් වෙන්න ඕනේ කියලා ඒ අනුදැනුකම් දීලා තියෙනවා. මාර ඉවක් තියෙනවානේ. ඒක ගෑනුන්ට ඒක අම්මා කියපු දේ හරි කියන එක අනිවාර්යයෙන්. ඒ ගැහණිය මවක් විවට වුණාට පස්සේ ඉවක් වැඩි වෙනවා. අම්මා කී දැන් අපි ඇත්තටම මේ වයසට ආවට පස්සේ තමයි දැන් තේරෙන්නේ. එදා අම්මා කියපු දේ ඇහුවනම් හොඳයි. ඒ කියපු දේ හරිනේ. ඇයි අපි මේ විදිහට හිතුවේ එහෙම කියලා ඒගොල්ලෝ ඒ විලාවේ කියන දේ සමහරකට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ සිතුවිලි තියෙනවා. හොඳ ඉවක් තියෙනවා. අපේ ඉස්කෝලේ අක්කල් වෙච්ච එකක්. අපේ ඉස්කෝලේ මට අවුරුදු 16ක් විතර අර බුද්ධම මල් වයස. ඉදි මල් වයස. මල් පිටින ගාන. මල් වයස. ඉස්කෝලේ 16 අපේ ඉස්කෝලේ ෆෙයා එකක් තිබ්බා. ඉතින් දැන් ෆෙයා එක දෙනකොට ඉන්නවනේ ඉතින් මට පිටාවේ තියෙන අනස්කේෝ බඹරු මල් පෙවන කො වෙනවනේ. ඉතින් ඔකට වෙන්න බැලු මොකද මහගෙන සපත්තු ඉස්සරගෙන දැන් ඉතින් ඊට උදේ වොක් එක ඉස්කෝලේ. ඒතකොට දැන් ලෝරි වල නැගගෙන කෑට හරි ඔක්කොම ගිහිල්ලා ඉස්කෝලේට ඇවිල්ලා දැන් හවස පෙයා එකට එන්න දැන් වෙනට වාට පිටාවේ ඉන්න අය දෙනවනේ ඉතින් ඇවිල්ලා ඉතින් යනවා. ගන්නේ කියලා ලෝරියෙන් පැන්න අදින්න තමයි. අර තියෙන විශේෂ පැන්න කකුල උලුත් වුණා. ඒතකොට හවස ගමන කැවිද ගන්නවත් බැහැ. කැවිද ගන්නවත් බැහැ. මට දෙදෙට ආන්තරි ආලුවෙක් ආවා. ආයෙත් පඩිපෙලේ අන්තිම දේ ආවම අම්මා මෙහෙම දෙදුනා. අම්මා දන්නවනේ. ඇයි කියලා මොකද කපු දැම්මගේ බලාපොරොත්තු ඔක්කොම සිඳිලා බිඳිලා ගිහිල්ලානේ දැන් මේ හවස ගමන යන්නද අම්මිට අකුල අර හරි කියලා උඩට ගෙනින්න ඉතින් ඇක්සිඩන්ට් බෝඩ් දෙන්න ක්ලාස් එකක් දැම්මා හරිද දැන් යා ගන්නම් බෑනේ ඉතින් මොකද ගිහිල්ලා මොනවා කරන්නේ මම එනකම මට ක්‍රීම් එකේ නම කියනවා මොකයි ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගන්නවා ඔහොම දේවල් ජීවිතේ තොන්නෝම තමයි වෙන්නේ ඕක තමයි ඔහොම තමයි වෙන්නේ ඕක ගොඩාක් බලාපොරොත්තු තියාගන්නවා ඔය යන්නේ ගම විදියට ඉෂ්ට කරගෙන බැරුව යනවා. ඒක ඉතින් පස්සේ කාලෙක හොඳටම තේරෙනවා